ටිකක් හොයාගෙන යන්න හදන්නේ. කිරියම්ම කියන්නේ අපේ තාත්තගේ අම්මලායි ගෙදර. ඒ බාප්පා එහෙම තමයි ඉන්නේ. අම්මා නම් එක්කරගෙන ගියා බාප්පලයි මල්ලි ඇවිල්ලා. මාව එක්ක යන්න එනවා ඊළඟට පාර්සල් එකයි. තව පාර්සල් එකක් තියෙනවා මෙතන. පාර්සල් දෙකක් තියෙනවා. ඒ දෙක අරගෙන මාව එක්ක යන්න ආයෙනවා කිව්වා. අලුත් අවුරුද්දට කෑම වේලක් දෙන්න යන්නේ කට්ටියට. මල්ලි එනකම් මං සාලේ පොඩ්ඩක් පෙන්නන්න අපි හදපු විදිහ ආයෙ පාරක්. බලමු ලයිට් එක නිමලා. මෙන්න මේ විදිහට තමයි දෙන්නේ ලයිට් පටි. මෙන්න මේ මලු දෙක තමයි තියෙන්නේ. අර යන්න. आओ तो बाइक गिरा भी कौन बाइक देख का बाइक गिरा लगा था मैंने का गया ने मैंने का गया हां ये देखिए පේන්නේ නැහනේ හලෝ මාන්නේ පේන්නේ ඉතින් මේ ඉන්නේ මායි බාප්පලාගේ මල්ලිලා දෙන්නයි අක්කයි බාප්පගේ ළමයි තුන්දෙනයි මායි තමයි ඉන්නේ ෆොටෝ එකක් ගහනවා කියලා තමයි වීඩියෝ එකක් දාලා අම්මගේ අතට ෆෝන් එක දීලා වීඩියෝ කැල්ලක් ගත්තේ ඔක්කොම අපෙන්නේ ඉතින් අපි ඊළඟ දවසේ යන්න කතා වුණේ ලොකු අම්මලා ගෙදර. ඒ ගමන්ම අත්තලා ගෙදරටත් ගිහිල්ලා බාප්පලාගේ සෙට් එකක් දාගෙන එහෙම යන්න තමයි කතා වුණේ. මේ තියෙන අත්තටයි අත්තම්මලයි ගත්ත gift එක අපි ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා මේකේ. අපි ඔයා අත්ත මාලා කියන්නේ වදි කියලා නෑ නැති නේද? අම්මගේ නම වදිය. අනේ නෑ මේක කොපි ඉතින් ගාකේ උඩ බලලා ඉත දෙන්නව ආරකෙන් ගාත්ලියක ආර දානවා මම කියලා හොඳට හදලා ගන්න. ඒ ෆොටෝ ගන්නකොට හදා ගන්නවා. නේද? මේ තියෙන ඉතින් අපි අරගෙන ආපු gift එක බලන්න හොඳයිද කියලා. අපිට දෙන්න ගන්නට දෙමුනා මොනවාද? ඉතින් අපි කතා වුණ විදිහටම බාප්පලාගේ සෙට් එකයි අපි අපේ ගෙදර කට්ටියයි ලොකු අම්මලායි ගෙදර යන්න කතා වුණා. ලොකු අම්මා කියන්නේ තාත්තගේ අක්කලායි ගෙදර. ඉතින් සෙට් එකම දැන් එහි යන ගමන් ඉන්නේ. ගමන අතරමඟ තියලා කට්ටිය ෆොටෝ ෂූට් එකක් ගයිස්. वीडियो करना बहुत करके අපි යනකොට වැස්ස පායයි. 10 වෙනින්නේ හදවල් නවත්තන්න නමේ කලියක් තියෙනවා.
ආයෙ චතුරාර්ය දෙනවද? ඔය දාන්නේ ඉවන්න බෑනේ. මේ කබ කඩලා ඉන්න ෆොටෝ ගන්න කලින්. ඔව්. වීඩියෝ නේ ෆොටෝ. දැන් එකක් ගන්නවද? උරට ගිහලා. මේ කවුරුරා වගේ. නැගිට්ටෝ බලක නේද? කනකට ඉන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා රෑ වෙලා කට්ටියම එකතු වෙලා බුරියානි එකක් හදලා තියෙන්නේ. මේසෙ උඩ දාලා වට වෙලා කන්න යන්නේ සෙට් එකම. අරකට බඩින් තමයි දාන්න ඕනේ. මේ මෙහාට හරි. පුතා දුන්න හබුන් එක හරිම ලස්සනයි. කො පූර්ණිමා අක්කා. ඔය සෙල්ෆි ගන්න. මේ ලොකු මෙහෙ. ගොඩාක් පිටුමානේ. ඔක්කේ මේ බා තියෙන එවන්න. බාපේ කට දිනව පුතේ. කො කවුද? දැන් පිට ගියාද? හරිද? ඇටි තියනවද මම? ඉතින් බේබි ඇතිනේ? ඇති ඇති. පයින් දෙක ගානේ. මාමින් කාන් පුතා. මාමින් කාන්. ඔබන්නේ මනේ. මේ ෆොටෝ ගන්න. Kau acik kawan. ඉතින් නොනගතය ලබලා තතිඤ්ඤත් දාද්‍යම අපි එහෙන් එන්න පිටත් උනේ. Bye bye. කට්ටියම එන ගමන් කතා වුණා අයියලා ගෙදරටත් ගිහිල්ලා යන් කියලා. අපි එන මග තමයි අයියලා ගෙදරත් තියෙන්නේ. ඉතින් එහෙටත් ගොඩ වෙලාම එන්න කතා වුණා කට්ටිය. පාන්දර ලිපපත්තු කරන නැකත තියෙන හින්දා අපි ගෙදර ඇවිල්ලා ලිපත් හදලා පොල් ගාලා කිරිත් මිරිකලා ෆ්‍රිජ් එකෙන් තියලම තමයි නිදාගත්තේ.
ලිපපත්තු කරන්න ලැහැත්ති අපේ දිහා. අම්මා ලිත බල ඉන්නේ. වෙලා බලනවා. ලිපේ එහෙම ඔක්කොම හැදුවට වෙලාව 4යි ඔක විනාඩි 2ක් විතර වැඩි යමු. 4යි 1ට විතර. අනිත් ෆෝන් එක කොහොමද? තව තප්පර 40 දී. බලමු රතිඤ්ඤ දායි. තව කීයද? දැන් හරි. හරි. ඔව්. Hati-hati කරා ආදී. ආදන්තිය. හරි. අපේ ගෙදර නම් කිරිවත් හදනවා ලිපගිනි මොලවලා ඉවරලා කිරි උතුරලා. කිරිපත් පදයක්. පොඩ්ඩාල. කිරි හම්බෙලා දාන්න. මේසේ අවරන්න. මේසේ අවරන්න. කැවිලි මේසේ හද. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ලස්සනම ලස්සන කැවිලි මේසේ. චාරිත්‍ර ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ කැම් එක ගලවනකොටම කවුද ආවේ බලන්නකෝ. අත්තා එහෙමත් ආවා. ඉතින් කැම් එක මං එහෙම්ම තියලා ඒ කට්ටියවත් වීඩියෝ කරා.
අපි අවුරුද්දට මේ කැම ටිකක් දුන්නාම පස්සේ වටලප්පන් ටිකක් හදවුවා දෙන්න. ගෙදෙට්ට එන කට්ටියට දෙන්න වටලප්පන් ටිකක් හදලා තියමු කියලා කතා වුණා මායි අම්මයි. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කරේ වටලප්පන් හදපු එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අලුත් අවුරුදු vlog එක උනේ. තවත් ලස්සන vlog එකකින් හමු වෙනකන් channel එක subscribe කරලා තියාගන්න. See you, bye. මේක පෙන්නන්නේ නැහැ. මොකද? තව දෙකයි.